බලන්න මේ පින්තූර ප්‍රශ්න වලට කරන්න පුළුවන්ද කියලා. මේකෙදි අපිට වචන හතරකුයි එක ව්‍යාකරණකුයි තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මෝත් කියලා කියනවා ඇණය. බැහැ කියන අදහසත් ගන්න පුළුවන්. මෙතනදී ඇණය. නසා කියලා මෙතන දීලා තියෙන්නේ. මෙතෙන්ට අනුව නම් ගන්න වෙන්නේ ස්ක්‍රූප්පු ඇණය. නමුත් නසා මෝත් කියලා වනම් තමයි ස්ක්‍රූප්පු ඇණය වෙන්නේ. ඊට පස්සේ පක්කෝ මෙතන පක්දා කියලා කියන්නේ තට්ටු කරනවා කියන අදහස. ඒ වගේම ගහනවා කියලා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ කෙනෙකුට පහර දෙනවා කියන අදහස නෙමෙයි, තට්ටු කරනවා කියන අදහසින් කියන ගහනවා කියන එක. ඊට පස්සේ චොයිකෝ කියලා කියන්නේ චොයිතා කියන වචනය තේරුම ඇවිල්ලා යම්කිසි දෙයක් තද කරනවා කියන එක. ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේ ගෝයිත්තා කියන එක. ගෝයිත්තා කියලා කියන්නේ යම්කිසි ක්‍රියාවක් කරමින් ඉන්නවා කියන අදහස. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ මෙතනදී මේ 3යි 4යි කියන එක එහෙම් පිටින්ම කපලා දාන්න පුළුවන්. ඒ දෙක මේකට ගැලපෙන්නෙම නැහැ. ඒ වගේම ඇණයක් තද කරන්නේ නැහැනේ. ඇණයකට තට්ටු කරලා ඇණයට ගහලා ඇණේ හිර ගන්න. ඒක නිසා මේකත් වැරදි. උත්තරේ වෙන්නේ උත්තරේ අංක 1. ඇණයකට තට්ටු කරමින් ඉන්නවා. එහෙම නැත්නම් ඇණයකට ගහමින් ඉන්නවා. එහෙනම් මේක තමයි ගැලපෙන උත්තරේ. උත්තරේ අංක 1.